අපිට හිතෙන්නේ මේ අපේ ඉන්ද්‍රියන් හරහා මේ බාහිර ලෝකයට කෙලින්ම ඇක්සස් තියෙනවා කියලා, ප්‍රවේශ වෙන්න පුළුවන් කියලා. අපි මේ පොතක් ස්පර්ශ කරලා පුටුවක වාඩි වෙලා ඉන්නකොට සංගීතයක් අහනකොට ඒ ඔක්කොම අපි ඍජු අත්දැකීම් කියලා තමයි අපි හිතන්නේ. ඇත්තටම විද්‍යාත්මකව බලනකොට මේ අපි අත්දකින කිසිම දෙයක් ඍජුව බාහිර ලෝකයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපි දකින, අහන, සුවඳ දැනෙන, රස බලන සහ ස්පර්ශ කරන සියල්ල ඇත්තටම මේ අඳුරු නිහඬ හිස් කබලක් ඇතුළත තියෙන මොළයේ විසින් නිර්මාණය කරන අත්දැකීමක් විතරයි. මේ මොළයට බාහිර ලෝකෙට ඍජු ප්‍රවේශයක් නැහැ. මේ ඇස, කන, නාසය, දිව සම කියලා කියන එකම නිකම් පරිවර්තකයක්. මේ ඇහැට ලැබෙන ආලෝක තරංග. කනට වෙන්නේ මොකද? මේ වායු පීඩන වෙනස් වීම කනට දැනෙන්නේ. නාසයට ලැබෙන රසායනික අණු. මේ ඔක්කොම ටික ඉන්ද්‍රියයන් අරගෙන හරහා විද්‍යුත් රසායනික සංඥා බවට පරිවර්තනය කළ මොළයට යවනවා. අන්තිමට මොළයේ තියෙන්නේ මොනවද? විද්‍යුත් සංඥා විතරයි. මේ ඔක්කොම වෙන්නේ මොළය ඇතුලේ. ඒ මොළය ඇතුලේ ඇත්තටම ආලෝකයක් නැහැ. ශබ්දයක් නැහැ. වර්ණ, සුවඳ, රස, ශබ්ද මේ කිසිවක් නැහැ. මේ මොළය කරන්නේ මේ විද්‍යුත් සංඥා ටික එකතු කරලා ඒක අර්ථකථනය කරනවා. මේක රතු මලක්, කුරුල්ලෙක්ගේ හඬක් කියලා අපිට අත්දැකීමක් නිර්මාණය කරනවා. මේ අත්දැකීම කියන්නේ මොකද්ද? මොළය කරන මානසික නිරූපණයක් විතරයි. අපිට ඇත්තටම මේ දැනගන්න ලෝකය, අපි අත්දකින ලෝකය යථාර්ථයේ ඉතා කුඩා කොටසක් විතරයි. අපිට පේන්නේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉතා පොඩි කොටසක්. රේඩියෝ තරංග තියෙනවා, එක්ස්රේ තියෙනවා, ගැමා කිරණ තියෙනවා, වයිෆයි කිරණ තියෙනවා. මේ එකක්වත් අපිට ග්‍රහණය කරගන්න බෑනේ. ඔයා දකින රතු බව, ඔයාට දැනෙන සුවඳ, ඔයාට ඇහෙන හඬ ඔක්කොටම එකම විදිහට දැනෙන්නේ. ඒක කවදාවත් අපිට සනාථ කරන්න බෑ. අපි එකම වචන පාවිච්චි කරන්නේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත හින්දා. ඇත්තට මේ ලෝකයේ මේ තියෙන විද්‍යුත් චුම්බක වර්ණාවලිය ට්‍රිලියනයෙන් එකක් තමයි අපිට පේන්නේ. ඉතා කුඩා කොටසක්. එතකොට මේ එළියේ තියෙන සියලුම තරංග වලින් චුට්ටක් අල්ලගෙන ඒ චුට්ට පදනම් කරගෙන මුලින් හදන විද්‍යාමාන වීමක්, මුලින් හදලා දෙන දෙයක් තමයි මේ ඇත්ත බාහිර ලෝකය කියලා අපි හිතාගෙන ඉන්නේ. මොළයෙන් පිට වර්ණත් නැහැ, ශබ්දත් නැහැ, රසත් නැහැ, තියෙන්නේ ශක්තිය සහ පදාර්ථය පමණයි. එහෙමනම් අපි නොමැති ලෝකයක, එනම් කිසිදු ජීවියෙක් හරි මොළයක් හරි නැති විශ්වයක මල් තිබුණොත් ඒවට වර්ණයක් තියෙනවද? තියෙන්නේ පරාවර්තනය වෙන විවිධ ශක්ති තරංග විතරයි. ගහක් කර වැටුණොත් සද්දයක් තියෙනවද? නෑ. තියෙන්නේ වාතයේ ඇති වෙන පීඩන වෙනසක් විතරයි. සීනි තිබුණත් ඒකට පැණි තියෙනවද? තියෙන්නේ අනෝක ව්‍යුහයක් පමණයි. එහෙනම් මේ මොලෙන් හදලා දෙන දෙයක් ඇත්ත කියලා හිතාගෙන බාහිර ලෝකයක් තුල ඒව ලබා ගන්න දුවන දිවිල්ලේ මෝඩකම මොකක්ද?